ඉතින් මේ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණා ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් $2.900ක ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 2,70,000ක වගේ ප්‍රොෆිට් කරලා පෙන්නවා මේ ස්ට්‍රැටජි එකකින්. ඔයා දැනගෙන හිටියද දවස ගානේ ප්‍රොෆිට් කරන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වටිනා කියන ඉන්ඩිකේටර් එකක් අරන් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. ඉතින් පළවෙනියට ඔයාලට කියන්න ඕනේ මේ ඉන්ඩිකේටර් එක 100%ක් ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරා ගන්න දෙන්නේ. ඒ වගේම MT4 එක ඒකත් ෆ්‍රී දෙනවා. ඒක කොහොමද අපි PC එකට ඉන්ස්ටෝල් කරන් account එකක් හදාගන්නේ? එතකොට ඉන්ඩිකේටර් එක අපි කොහොමද PC එකට ඉන්ස්ටෝල් කරාගන්නේ? ඒ වගේම තමයි අපි මොන දේ කරාගත්තත් මේ ඉන්ඩිකේටර් එකෙන් හරියට එන්ට්‍රි එකක් ගන්න දැනගන්න බෑනේ. ඉතින් ඒ ස්ට්‍රැටජි එක 100%ක් ඔයාලට මම ෆ්‍රී කියලා දෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. මම වෙනදා වගේම PC එකට MT4 එකත් ඉන්ස්ටෝල් කරාගෙන ඉන්ඩිකේටර් එකත් ඉන්ස්ටෝල් කරාගන්න විදිය මුලින් ඉඳලම කියලා දෙන්නම්. මොකද මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඒ සම්බන්ධව දන්නේ නැති නිසා. ඉතින් ඔයාලට මගේ Telegram channel එකට join වුණාට පස්සේ මෙන්න මේ වගේ zip file එකක් ඔයාලට download කරාගන්න පුළුවන්. ඉතින් මේක උඩ මේක ඩවුන්ලෝඩ් කරාගෙන මේක මේ විදිහට අන්සිප් කරාගන්න. ගොඩක් කට්ටිය අන්සිප් කරාගන්න දන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අන්සිප් කරාගන්න. ඊට පස්සේ මේ විදිහට ඉන්ඩිකේටර් කියලා ෆෝල්ඩර් එකක් එනවා. ඒක ඕපන් කරන්න. ඊට පස්සේ ඒක ඇතුලේ ඒ වාට අදාළ ඉන්ඩිකේටර් එකයි MT4 software එක install file එකක් තියෙනවා. ඊට පස්සේ මේක උඩ මේ විදිහට ඩබල් ක්ලික් කරාම ඔයාට මේක install කරාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට finish කියන එක දෙන්න. මේ වගේ සයිට් එකක් આવුත් ඒක ක්ලෝස් කරලා දාන්න එක අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ විදිහට ඔටෝමැටිකලිම MT4 එක ඔයාගේ PC එකේ ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ කලින් MT4 එක PC එකේ තිබුණු නිසා මම uninstall කරලා ඔයාලට කියලා දෙන්න ඕනින්ද තමයි නැවත ආපහු install කරේ. ඉතින් ඔයාගේ මේ හදපුවාම මුලින්ම මේක අපි account එකක් open කරා ගන්න ඕනේ. ඉතින් ඔයාගේ මේ විදිහට account එකක් open වෙලා නැත්නම් ඔයාලගේ account එකක් open වෙලා නැහැ පළවෙනි පාර MT4 එක install කරන්න ඕනේ. ඉතින් මේ විදිහට open account කියන එක දීලා මෙතන මේ විදිහට scan වෙනකන් ඉන්න. ඉතින් මේ විදිහට scan වුණාට පස්සේ මෙතනින් next කියන එක දෙන්න. ඊට පස්සේ new demo account කියන එක මේ විදිහට දෙන්න. දීලා ඉවර වෙලා ඔයාගේ නම ඊමේල් එක ඒ ටික දීලා ඉවරලා මෙතනින් මෙහෙම දීලා ඉවර වෙලා මෙතන finish කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට පෙන්නනවා කියන්නේ හරි ඔයාගේ account එක connect වුණා account එක වැඩ කියන එක තමයි. ඊට පස්සේ අපි incoming mail මේකට ගිහිල්ලා currency chart එකක් add කරා ගන්නවා. ඉතින් මෙතන file වලට යන්න new chart කියලා තියෙනවා. එතනින් ඔයා කැමති කරන්සි කිහිපයක් හෝ කරන්සියක් අපිට තෝරගන්න පුළුවන්. මම GBP USD කියන කරන්සි එක තෝරගන්නවා මේ විදිහට. ඉතින් තෝරගෙන ඉවර වෙලා අපි ඊට පස්සේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරාගමු. ඊට පස්සේ ඔයාට මෙතන ෆයිල් වලට ගියාම open data folder කියලා තියෙනවා. ඒක open කරන්න. ඒක open කරාම මේ විදිහට open වෙයි. ඊට පස්සේ අපි මම ඔයාලට ඩවුන්ලෝඩ් කරාගෙන අන්සිප් කරාගන්න දුන්නු ෆයිල් එක ඇතුලේ මේ විදිහට ඉන්ඩිකේටර් ෆයිල් එක තියෙනවා top binary 5m කියන එක. ඒක කොපි කරාගන්න. කොපි කරාම මේක අවශ්‍ය නැහැ. මේක ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ මෙතන MQL4 කියන ෆෝල්ඩර් එක ඕපන් කරන්න. ඒකේ මෙතන ඉන්ඩිකේටර් ෆෝල්ඩර් එක ඕපන් කරලා අර කොපි කරාගත්ත එක මෙතනට පේස්ට් කරන්න. මේ විදිහට මගේ දැනටවත් ඉන්ඩිකේටර් එක ඇතුලේ තියෙන ඉඳ ඉතින් මම ආපහු උදා ගන්නවා. ඊට පස්සේ මේකත් ක්ලෝස් කරන්න. ඊට පස්සේ ආයේ මෙතන මේ නැවිගේටර් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒක ඇතුලේ මේ විදිහට රයිට් ක්ලික් කරලා රීෆ්‍රෙෂ් කියන එක දෙන්න. නැත්නම් ඔයාට එහෙම හොයාගන්න අපහසුතාවයක් තියෙනවා නම් මේ MT4 එක ක්ලෝස් කරලා නැවත ඕපන් කරන්න. එතකොට ඔටෝමැටිකලිම රීෆ්‍රෙෂ් වෙනවා. ඉතින් අපි දැන් මේ GBP USD කියන කරන්සි එකට අර ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයා මෙතන ගිහිල්ලා M5 ඒ කියන්නේ 5 minute chart එකට දාගන්න. ඒ වගේම තමයි මෙන්න මෙතනින් ගිහිල්ලා candle වලට මාරු කරා ගන්න. මෙතන line candle ඒ විදිහට අපිට වෙනස් කරා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි
මෙතන chart එක දැන් අපිට පොඩ්ඩක් පිටිපස්සට මේ වගේ ගන්න අවශ්‍ය නම් මේ විදිහට මෙතන ක්ලික් කරලා adjust කරා ගන්න පුළුවන්. මෙතනින් zoom in zoom out කරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේක ටයිම් කරා ගන්න පුළුවන් මේ විදිහට right click කරලා ඉවර වෙලා. ඊට පස්සේ මෙතන navigator එක උඩ click කරලා අපි අර දාගත්ත indicator එක මෙතන පෙන්නනවා. මේ තියෙන top binary M5 sorry 5M කියලා. ඊට පස්සේ මේක මේ විදිහට ක්ලික් කරාගෙන මෙහෙම ඇදලා අරන් chart එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට මෙතනත් allow තියලා ඉවරලා okay දෙන්න. මේ විදිහට indicator එක හරියටම ඔයාගේ MT4 එකට install වෙලා තියෙනවා. MT4 එකත් install වෙලා තියෙන. දැන් chart එක run වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ටෙම්ප්ලේට් එකක් විදිහට ඔයාලට සේව් කරා ගන්න ඕන නම් මේක උඩ right click කරලා ටෙම්ප්ලේට් වලට ගිහිල්ලා save template දෙන්න. දීලා ඉවරලා ඔයාලට කැමති නමක් දෙන්න. 5M කියලා දෙන්න. 5M දීලා මෙතන save දෙන්න. save දීලා ඉවර වෙලා අහපව් ඔයාට අර විදිහට මුකුත් indicator එක අරන් දාන්න මුකුත් එහෙම කරන්න දෙයක් නැහැ. මෙතන ෆයිල් වලට යන්න ඔයාට අහපව් කැමති chart එකක් තෝරගන්න. තෝරගෙන candle දාගන්න 5 minute වලට 5 minute වලට දාන්න මෙහෙම අපව right click කරන්න. right click කරලා ඉවරලා template වලට ගිහිල්ලා අර ඔයා save කරපු template එකේ නම මෙතනින් තෝරලා මෙහෙම click කරන්න. ඊට පස්සේ indicator එක මෙතනට add වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් chart එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට මේක එහාට මෙහාට adjust කරා ගන්න ඕන නම් මෙන්න මෙතන click කරලා ඒක ඔයාට වෙනස් කරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාට මේ විදිහට currency කිහිපයක්ම මෙහෙම තෝරලා add කරා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා අදාළ හොයන currency එක නැත්තම් මෙන්න මෙතන market watch කියන එක උඩ click කරන්න. click කරලා ඒක උඩ right click කරන්න. right click කරලා ඉවර වෙලා මෙන්න මෙතන click කරන්න නැත්තම් control U දෙන්න. දුන්නාම මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් ඔයාට මෙන්න මෙතනින් ඒ අදාළ අපිට market එකේ තියෙන ඕනම currency එකක් මෙතනින් අපිට තෝරගන්න පුළුවන්. මේ විදිහට double click කරාම මේ gold පාටින් පෙන්නනවා කියන්නේ ඒ අදාළ currency එක අපිට මේ මෙතනට add වෙලා තියෙනවා කියන එක තමයි. මොකද මෙතනට add වෙලා තිබ්බොත් තමයි අපිට file වලට ගිහලා new chart වලට ගිහලා තෝරගන්න පුළුවන්. මෙතන තිබුණොත් විතරයි. අපිට හොම තෝරගන්න පුළුවන් කැමති currency එකක්. ඉතින් අපි MT4 එකත් install කරගෙන ඉවරයි දැනට. indicator එකත් install කරගත්තා. ඉතින් මම ඔයාලට live trade දෙක තුනක් trade කරලා පෙන්නන්නම්. trade කරලා දෙන ගමන්ම strategy කොහොමද වැඩ කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. අපිට දැන් signal එකක් ආව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන arrow එකක් මේ විදිහට වැටලා තියෙනවා. ඉතින් මේ arrow එක වැටෙන ඊළඟ candle එක open වෙද්දිම තමයි අපි entry එක ගන්න ඕන. buy entry එකක් තමයි ගන්න ඕනේ. ඉතින් candle එක open වෙද්දි මේ විදිහට ගන්න ඕන expiry time 5 minute විදිහට. ඉතින් අපි entry එක ගත්තා වට බලා ගන්න පුළුවන්. මේ විදිහට arrow එක තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ entry එක විනාඩි මේ candle එක open වෙද්දිම අපිට signal එක එනවා. ඒ කියන්නේ අපිට ලැහැත්ති වෙන්න හොඳටම time තියෙනවා. ඉතින් මේ candle එක සාමාන්‍යයෙන් විනාඩි 5ක් නේ විනාඩි 4කින් වගේ candle එක open වෙලා විනාඩියකින් වගේ අපිට next candle එකේ signal එකක් buy candle එක buy වෙනවා නම් මේ විදිහට buy හෝ sell වෙනවා නම් signal එක උඩින් හෝ යටින් මේ විදිහට arrow එකක් විදිහට අපිට පෙන්වු කරනවා. ඉතින් අපිට තියෙන හරියටම next candle එක open වෙද්දිම ඒ වැටලා තියෙන දැන් මෙතනින් arrow එක වැටලා තියෙන market එක buy වෙනවා කියලානේ. අපි ඉන්නේ 5 minute chart එකේ ඉන්නේ. එතකොට අපි expiry time මේ 5 minute trade එකක් තමයි අපි ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අරන් තියනවා $500කින් තමයි entry එක ගත්තවට බලා ගන්න පුළුවන්. දැන්ට trade එක loss පැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ තවත් අපු එක සිග්නල් එකක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. දැන් මේ කැන්ඩල් එකෙන් පෙන්නලා තියෙනවා arrow එකකින් buy වෙනවා කියලා මාකට් එක. ඒ කියන්නේ next candle එක buy candle එකක් හැදෙනවා කියලා. ඒ කියන්නේ අපි up entry එකක් තමයි ගන්න ඕනේ. ඉතින් මේ විදිහට candle එකේ trade එක ප්‍රොෆිට් වුණා. මෙතන යටින් මේ විදිහට හරියක් වැටෙනවා. අපි බලමු entry එක දැන්ට loss එකේ තියෙන්නේ.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකේ දැන් තියෙන්නේ. ඉතින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න තව තප්පර 4ක වගේ කාලයක් තියෙන්නේ. ඉතින් ට්‍රේඩ් එක වින් වුණා. මම ඔයාලට තව එන්ට්‍රි එකක් අරන් පෙන්නනවා. අපි යමු ඊගාව එන්ට්‍රි එකට. GBP CHF කියන කරන්සි එකේ අපිට ඔන්න සෙල් එන්ට්‍රි එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට එන්ට්‍රි එක ගන්න තව තප්පර 15ක කාලයක් තියෙනවා. ඉතින් අපි මේ විදිහට අදාළ GBP CHF කියන කරන්සි එක තෝරගන්න ඕන. මතක ඇතුව OTC මාකට් එක නෙවෙයි, ඉස්සරහින් OTC කියලා නෙවෙයි. නිකන් GBP CHF කියන කරන්සි එක තමයි තෝරගන්න ඕන. හරියටම අපි කැන්ඩල් එක ඕපන් වෙද්දි මේ විදිහටම අපි එන්ට්‍රි එක ගන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට කලින් සිග්නල් අපිට ඇවිල්ලා තියෙනවා. සිග්නල් 3ක් කලින් ඇවිත් තියෙනවා. සිග්නල් 3න් දෙකක්ම ප්‍රොෆිට් වෙලා තියෙනවා. මෙතන මේ ආපු සිග්නල් එකත් ප්‍රොෆිට්, මේකත් ප්‍රොෆිට්. මේ සිග්නල් එක ලොස් වෙලා තියෙනවා. හුඟක් ඉන්ඩිකේටර්ස් වල රීපේන්ට් ඉන්ඩිකේටර්ස් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇරෝ එක වැටෙනවා, ඇරෝ එක වැටිලා ට්‍රේඩ් එක ලොස් වුණත්, එන සිග්නල් එක ලොස් වුණත්, ලොස් නම් ලොස් කියලා තියෙනවා. ඇරෝ එක නැති වෙන්නේ රීෆ්‍රෙෂ් කරාම නැති වෙන්නේ. MT4 එක ක්ලෝස් කරලා ඕපන් කරාම මෙතන ඇරෝ එක නැති වෙන්නේ. ලොස් වෙච්ච සමහර ඉන්ඩිකේටර්ස් වල ගොඩක් එව්වා 99%ක්ම එහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම බැලු බැල්මෙන් අපිට විනින් රේට් එකක් හිතා ගන්න බෑ. දැන් මේකේ මේ ඉන්ඩිකේටර් එකේ මේක ලයිසන් කී ඉන්ඩිකේටර් එකක්. ඉතින් මේකේ හරියටම පෙන්නන විදිහටම තමයි රිසල්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සෙල් වෙන විදිය. මතක ඇතුව අනිවාර්යයෙන්ම මේ MT4 එකේ කැන්ඩල් ටයිම් එක 5 මිනිත් තියාගන්න. ඒ වගේම තමයි ඒකේ 5 මිනිත් තියා ගන්න ඕන නම් කැන්ඩල් ටයිම් එක එක්ස්පයරි ටයිම් එක ඔයා මේකේ 5 මිනිත් තියා ගන්න ඕන අනිවාර්යයෙන්. මේ වගේම තමයි ඔයාගේ කැපිටල් එක අනුව ඔයා තීරණය කරන්න ඔයාගේ ස්ටේක් එක. ඒ කියන්නේ ඔයාගේ ඩොලර් 100ක් තියෙනවා නම් ඩොලර් 5කින් හෝ 10කින් එන්ට්‍රි ගන්න. කැපිටල් එකේ 105ක් 10ක් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙන අපි බලමු තව විනාඩි 3යි තප්පර 25ක් තියෙනවා ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න. ඉතින් මේ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් දෙකයි $900ක ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 2,70,000ක වගේ ප්‍රොෆිට් කරලා පෙන්නවා මේ ස්ට්‍රැටජි එකෙන්. ඉතින් මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේම මේ ඉන්ඩිකේටර් එක ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරා ගන්න ඕන විදිය තමයි මම කියන්නේ. දැන් වීඩියෝ එකට යටින් මගේ Telegram channel එකේ මේ ඔයාලට පේනවා වගේ Telegram channel එකේ link එක දාලා තියෙනවා. ඒ channel එකට join වෙන්න. ඉතින් ඒ channel එකට join වුණාට පස්සේ මාව contact කරගන්න @topbinary2 කියලා Telegram username එක තියෙනවා. ඔයාට මේ පේනවා වගේ ඔයාගේ Coatex account ID එක මට Telegram එකට message එකක් දාන්න. ඊට පස්සේ මේ ඉන්ඩිකේටර් එකේ license key එක active කරලා මම ඔයාට zip file එක දාන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට download කරාගෙන ඉන්ඩිකේටර් එක install කරගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු.